ලොකු අයියා මට දැන් නම් දොට්ට පිළට යන්න ඕනි බං. මේ පොන්කි වනාන්තරේ පුරා කියලා යන්න බං ඉම්මලයා. කොහොමද අපි ධම්ම තලක් පක්ෂීරද? වෙලේ නටලා කැලේ දොට්ට ගිහිල්ලා ඇලෙන් හොදගෙන පැලේ නිදාගත්ත අපිට වෙච්ච දෙයක් නේ බං ලොකු අයියා. මට නම් කරකොලට ඇරියෝ අපි බං ඉන්නවා. මේ නගර වල මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියලා මට හිතා ගන්න බෑ බං. විතර ණය කර ළඟ එකක් උදින්න. අද්දා පිටිසර අලි ගහන කැලේ බවබෝගයක් වගා කරගන්න විදියක් නෑ. හැම සතා සිව්පා වගේ මපන්නේ බං කරදරේ. මේ අතන මහත්තයෙක් නම් ඉන්නවා. මං ඒ මහත්තයාගෙන් හරි අහන්නද බං දොට්ට බෙල්ට යන්න දැන. මේ මහත්යාගෙන් කියන මානෙ හරිනේ බං ඉන්නවා. ඒ මාරි නෑ කියලා හිතුව මට මෙතනම රෙවෙනවා ලොකු අයියා. එහෙනම් හිම්මලයා මේ ලොකුම අමාරු කියන්නේ නැතුව පොඩි එකක් කියපන්. මහත්තයා තු කරන දේ පොඩ්ඩක් පෙන්නනවා. හවුද ඉස්සුදෝයි? මෙසෙන කොට ඒ වගේ දෙකන්නේ. ලොකු අයියා මං කියපු හරි පෙර මහත්තයා තේරෙලා නෑ මයිනි. අනේ මහත්යෝ සමාවෙන්න. අපේ දුමාලේ යන්නේ දොට්ටයන් දලක් මහත්යෝ. ડોක්ටර් කෙනෙක් වෙන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න කොල්ලෝ O level ලියන්න ඕන. A level ලියන්න ඕන. විභාග ගොඩක් පාස් කරන්න තියෙනවා. කැම්පස් යන්න තියෙනවා. එහෙම තමයි ડોක්ටර් කෙනෙක් වෙන්නේ. මායාට අමාරුයි වගේ නේද? මට නෙවෙයි මහත්යෝ. මම හිම්මලයට අමාරු. යා මං දැන් පෙන්නනවා. Nada. Kaya dia din ako. Hindi dapat nakabili ng kala na yun. අනේ මල්ලි කිරි පුතේ අමුත් එක අතපය හතර හොඳට තියෙනව නේද? මේ මිනිස්සුන්ට කරදර කරන්න තමයි වැඩක් බලා ගන්න ඕයි. මේක තමයි මගේ රත්තාව. පල්ලි නැත්තම් පානිය දාන්න යන මිනිස්සු යන්න. ඉස්සෙද්ද කොහෙද? මෙන්න මෙයා යන්න. මහත්තයා තව ටිකකින් අර මහත්තයාට අම්මා වීදපඩි කියදී ලුකාලියෙන් ටිකක් මන් දෙනවා. මේ අයියේ මහත්තයෝ වස්තුවේ මෙහෙම ආගත් කරන්න පුළුවන් එකම දේ දුක. අවසර පිස්සුද? මෙන්න මෙතනම රේ එනවා යන්න. ඔය සල්ලි ඉල්ලන්නේ බත් කන්න නෙමේ. උඩු හරි ගංජා හරි ගන්න.